Welcome to BioView, bringing biology to life. Sign up to create your BioView account. Already have an account? Sign in to continue. Log in and start your learning journey with BioView. BioView offers exciting features like interactive AR models, voice explanations, quizzes and challenges, track your progress, and learning report generate. Create your BioView profile and personalize your experience. Easily update your password to keep your BioView account secure. Test your knowledge with quick and engaging quizzes. Get instant feedback and improve your learning step by step. Review incorrect answers to learn and improve. Share your quiz results with friends on social media. Generate your personalized learning report instantly. See what you've learned and how much you've explored. Open the AR menu to explore 3D models.
Tap Help menu to learn how to scan images and interact with 3D models. Click Start to open your camera. Point your camera at the image to scan. Use gestures to move around the model. Tap the audio player to listen to the main voice explanation. මිනිස් හදවත මිනිස් හදවත යනු අපව ජීවත් කරවන වැදගත් ඉන්ද්‍රියකි. එය ශරීරයේ පුරා රුධිරය යවන බලවත් පොම්පයක් මෙන් ක්‍රියා කරයි. මෙම රුධිරය පෙනහඩු වලින් ඔක්සිජන් සහ අප ගන්නා ආහාර වලින් පෝෂ්‍ය පදාර්ථ ශරීරයේ සෑම කොටසකටම ගෙන යයි. ශරීරයෙන් කාබන් ඩයොක්සයිඩ් වැනි අපද්‍රව්‍ය ඉවත් කිරීමටද හදවත උපකාරී වේ. හදවත ශක්තිමත් හෘද මාංශ පේශි වලින් සෑදී ඇති අතර මිනිත්තුවකට 60 සිට 100 වතාවක් පමණ ස්පන්දනය වේ. එයට කුටි 4ක් ඇත. ඒවා නම් දකුණු කර්ණිකාව, දකුණු කෝෂිකාව, වම් කර්ණිකාව, වම් කෝෂිකාව ලෙස හැඳින්වේ. රුධිරය එක් දිශාවකට ගලා යන බවටත් පසුපසට නොයන බවටත් වග බලා ගැනීම. Watch the model in action. Tap to begin animation. Click Reset to clear all changes and start again. Explore each section. Just tap Show Annotation to learn more. වම් කෝෂිකාව වම් කෝෂිකාව යනු හදවතේ පහළ වම් කුටියයි. එය වම් කර්ණිකාවෙන් ඔක්සිජන් බහුල රුධිරය ලබා ගනී. එහි ප්‍රධාන කාර්ය වන්නේ සංස්ථානික මහා ධමනිය හරහා මෙම රුධිරය Click in Annotation to listen to the voice explanation. පුප්පුසීය අඩසඳ කපාටය පුප්පුසීය අඩසඳ කපාටය දකුණු කෝෂිකාව සහ පුප්පුසීය ධමනිය අතර පිහිටා ඇත. එහි කාර්ය වන්නේ දකුණු කෝෂිකාවේ සිට පෙනහඩු වලට ඔක්සිජන් රහිත රුධිරය ගලා යාමට ඉඩ දීමයි. එහිදී අදර මහා ශිරාව අදර මහා ශිරාව යනු ශරීරයේ පහළ කොටසේ කකුල්, උදරය සහ පහළ අවයවවල සිට හදවතේ දකුණු කර්ණිකාව දක්වා ඔක්සිජන් රහිත රුධිරය අදර මහා ශිරාව වම් කර්ණිකාව වම් කර්ණිකාව යනු හදවතේ ඉහළ වම් කුටියයි. එයට පෙනහළු වලින් පුප්පුෂීය ශිරා හරහා ඔක්සිජන් බහුල රුධිරය ලැබේ. මෙම රුධිරය පිරිසිදු වන අතර ශරීරයේ අනිකුත් කොටස් වලට යැවීමට සූදානම්ය. ඉන්පසු Click the back button to return to the camera view. Want to see more? Scan another image to discover a different model. මිනිස් මොළය මිනිස් මොළය ශරීරයේ පාලන මධ්‍යස්ථානයයි. එය අපට සිතීමට,
දැනීමට, චලනය කිරීමට සහ මතක තබා ගැනීමට උපකාරී වන අතර හුස්ම ගැනීම සහ හෘද ස්පන්දනය වැනි වැදගත් ශරීර ක්‍රියාකාරකම් පාලනය කරයි. මොළයට විවිධ කාර්යයන් සහිත විවිධ කොටස් ඇත. මස්තිෂ්කය සිතීම, මතකය සහ ස්වෙච්ඡා චලනයන් පාලනය කරයි. අනුමස්තිෂ්කය සමබරතාවය සහ සම්බන්ධීකරණය සඳහා උපකාරී වේ. සුසුම්නා ශීර්ෂකය මොළයේ කඳ, හුස්ම ගැනීම සහ හෘද ස්පන්දනය වැනි ස්වයංක්‍රීය ක්‍රියාකාරකම් පාලනය කරයි. තැලමසය මොළය තුල නිවැරදි ස්ථාන වෙත පණිවිඩ යවන අතර හයිපොතැලමසය ශරීර උෂ්ණත්වය, කුසගින්න සහ හැඟීම් පාලනය කරයි. පිටියුටරි ග්‍රන්ථිය වර්ධනය සහ අනිකුත් ශරීර ක්‍රියාවලින් පාලනය කරන හෝමෝන නිකුත් කරයි. සුසුම්නාව මොළය ශරීරයේ අනිකුත් කොටස් සමග සම්බන්ධ කරයි. පණිවිඩ ඉදිරියට සහ පසුපසට යවයි. ශරීරය ක්‍රියාශීලීව, ආරක්ෂිතව සහ සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට මෙම සියලුම කොටස් එකට ක්‍රියා කරයි. අනුමස්තිෂ්කය. අනුමස්තිෂ්කය යනු හිස පිටුපස මස්තිෂ්කයේ යට පිහිටා ඇති මොළයේ කුඩා කොටසයි. එහි ප්‍රධාන කාර්ය වන්නේ සමබරතාවය, ඉරියව් සහ සම්බන්ධීකරණය පාලනය කිරීම. මස්තිෂ්කය. මස්තිෂ්කය මොළයේ විශාලතම කොටසයි. එය වම් සහ දකුණු අර්ධගෝල ලෙස හඳුන්වන අර්ධ දෙකකට බෙදා ඇත. මස්තිෂ්කය සිතීම, මතකය, තැලමසය. තැලමසය යනු මොළයේ කඳට ඉහළින් මධ්‍යයේ පිහිටා ඇති මොළයේ කුඩා කොටසකි. එය පණිවිඩ මධ්‍යස්ථානයක් මෙන් ක්‍රියා කරයි. එය ඇස්, කන්, සම සහ අනිකුත් ශරීර කොටස් වලින් තොරතුරු ලබා ගන්නා අතර පසුව එය මස්තිෂ්කයේ දකුණු කොටසට යවයි. උදාහරණයක් ලෙස සුසුම්නාව. සුසුම්නාව යනු මොළයේ කඳේ සිට කොඳුවට පෙළ දක්වා තිබෙන දිගු තුනී ස්නායු මිටි. එය මොළයේ සහ ශරීරයේ අනිකුත් කොටස් අතර පණිවිඩ රැගෙන යන අධිවේගී මාර්ගයක් ලෙස ක්‍රියා කරයි. මෙම පණිවිඩ අපට චලනය වීමට, දැනීමට සහ අප වටා ඇති දේවල් Click back to return to the camera, and click back again to go to the main menu. Click Exit to return to your profile or home screen. Need help? Check out the Facts section for quick answers. Visit About Us to learn more about the app. Tap Logout to exit your account safely. Thank you for watching, and stay tuned with BioView.